Yo guys, welcome to my YouTube channel. ඉතින් guys අද අපි ප්ලේ කරන්න යන්නේ D2 Turtles. ඉතින් කලින් වීඩියෝ දෙකක් බලලා ඇති, දාලා ඇති. ඒ දෙක බැලුවේ නැත්නම් guys මගේ channel එකට ගිහිල්ලා ඒ දෙක බලලා එන්න. ඉතින් guys අද බලන්න යන්නේ D2 Turtles එකේ කනත්ත. ඒ කියන්නේ කනත්ත කියන මිනිස්සු වල දාන තැන. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. අපි එතන බලලා මේ ස්ටා එතන බලලා guys අපිට එක මිෂන් එකක් කරන්න තියෙනවා. ඒ තමයි guys තා නිකන් ප්‍රතිභාගාරයක් වගේ එකක් තියෙනවා. ඒකත් අපි එහෙම බලන්න යන්. හරි guys අපි ගේම් ප්ලේ එකට යමු. ඉතින් guys මම තව හොර ගේම් දානවා. 911 කැනිබල් ඉතින් ගහන්න බලන් ඉන්නේ පොඩි බග් එක නිසා ගහන්න බැරි වේවි. ඉතින් මේ ග්‍රැනි කියන ගේම් එක මම මේ ග්‍රැනි කියන ගේම් එකත් ඉතින් මං ගේන්නම් guys. ඉතින් guys වටපිටාවෙන් පොඩි ශබ්ද බද්ද එනවා. ඉතින් අපේ ගේ ඉතින් මගේ කාමරේ මං ඉන්නේ. ඉතින් guys ඒක ගණන් ගන්න එපා. ඔයාලා කොල්ලනේ ඉතින් සැලෙන්නේ නැහැ නේ අපි. හරි guys අපි යමු මුලින්ම. හරි කතාව ඕනේ. හරි guys මේ වගේම ඩොලර් 1433ක් තියෙනවා. අපි මුලින්ම ගිහිල්ලා බලමු. අස්තේ බග් කියන මේක අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් guys මෙතෙන්ද ගිහිල්ලා මේ යවුවාම තමයි ඉතින් guys හරියන්නේ. ඒත් හරියන්නේ නැහැ guys ඉතින් අපලන්නේ. ඒ guys අපි යන් අපි මුලින්ම යන්නේ කනත්තට ගිහිල්ලා තමයි ප්‍රතිභාගාර වගේ එකට යන්නේ. ඒක ප්‍රතිභාගාර කියන්නේ හරි කොහොම හරි අපි දන්නේ නැහැ. ඉස්සරහට යන්න අපි guys. මේ වීඩියෝ වල ෆස්ට් පෝස්ට් දාන්න මම දන්නේ guys. ඉතින් ඒක හොයාගත්තාම මේ පෝස්ට් එහෙම දාලා ඉවන්නම් පෝස්ට් එක මම දාන්න දන්නේ guys. guys ටීචර්ට් එකේ මම වීඩියෝ දෙකක් දාලා තියෙයි. තා ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙයි. ඒවා බලන්න නැත්නම් බලන්න. ඉතින් guys ඔයාලා මගේ YouTube channel එක subscribe කරේ නැද්ද? කොහෙම හොරගෙඩිය ඉන්නවද? ඉතින් guys එහෙම කරන්න එපා. subscribe කරලා like එකක් දාලා bell button එකත් ඔබලා දාන්න. නිකන් තියෙන බටන් එකනේ guys. ඉතින් ඕක සෙරෙප්පුවෙන් ගහලා ඔබලා දාන්න. හරි guys අපි යන්. ඉතින් guys සෙරෙප්පුවෙන් ෆෝන් එකට හලවලක ෆෝන් එක කුඩු කරගන්න එපා. මම ඉතින් පොඩි ජෝක් එකක් කරේ ගණන් ගන්න එපා. ඉතින් මේ පැත්තට guys හෙලෝවින් වගේ නෙමෙයි හෙලෝවින් තමයි. ඉතින් guys කනත් යන තියෙන්නේ මේ පැත්තේ. හරිද? ඉතින් guys අපි බලන්න ප්‍රතිභාගාර තියෙන ඉස්සරහා අපි ඒක බලලෙමු. guys වැඩිගේ සද්දවත් දෙහෙනවද ගණන් ගන්න එපා. හරි guys ඉතින් වැඩි ගණන් ගන්න එපා. ඉතින් guys මෙතන කුර්සියක් වගේ එකක් තියෙනවා. ඉතින් guys මෙතන හෙලෝවින් වගේ මේ පැත්තේ වට්ටක්ක මූණ තියෙනවා. ඉතින් guys මෙතන මේ කකුලක් ඉන්නවා. මෙතන ෂෝල් ටිකක් තියෙනවා. තා මෙතන වට්ටක්ක වුණා තියෙනවා. guys නිකන් බෝල් ඇස් වගේ වැල් තියෙනවා. ඉතින් guys මෙතන මිනි යට කොටක් තියෙනවා. guys මේ පිස්සු බලන් දන්නේ මේ ඇටකෝඩු මිනිස්සු දෙන්නෙකුයි රසකවිලි ඒසු කර guys නටනවා. රසකවිලි මේ කියන guys guys ඉතින් වඩ පිටාවේ සල්ලි ඇහෙන ඇති සමේ සල්ලි නෙමෙයි මේ සද්ද බද්ද ඇහෙන ඇති. ඉතින් guys අපි බලමු ඉස්සරහට. ඒව ගණන් ගන්න එපා guys. සද්ද වැඩි කරලා බලන්න. ඉතින් සෝහනක් තියෙනවා. guys මේ ගහේ කොළවන්නේ
මොකක්ද දන්නේ ඉතින් කොහොම කනක් දන්නේ හරි ඊගාස් මෙතන මායා කොස් තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා ඒක පාරේ පැද්දා මම පාරන්නේ නෑ ගයිස් ඊගාස් ඔයාලා මේක බලන්න පදින්න ඉන්න බෑනේ ඔයාලට ප්‍රදීපාගාරේ තියෙන තැන පෙන්වන්න ඕනේ දැන් අපි යන් ගයිස් ප්‍රදීපාගාරේ තියෙන තැනට ගයිස් ඒක නිහිර පැත්තෙන් යන්න ඕනේ අන්නම් පේන්නේ ඉතින් යන්න ඕනේ ඔයන්නේ ගයිස් එතන නිකන් ගයිස් අමුතු පොට් එකක් ගයිස් අර ඒ දන්නේ ගොඩවල තමයි යන්න ඕනේ මාර වැඩක් වුණා ගාස් ඉතින් මේක හිර වුණා. ඉතින් ගාස් අපිට ටික දුර යන්නදී මේ ටික අපි බලමු ගාස්. ඉතින් ගාස් මෙතන මොකක්ද දන්නේ නිකන් අර පීමීඩේ තුල තියෙන නිකන් මේක වගේ එකක් OSIS කියලා ගහලා තියෙනවා මම ඕන දන්නේ. ගාස් පොල් ගාස් මෙතන අතුත් එක්ක නැවිලා තියෙනවා. ගාස් මෙතන එහෙම තියෙනවා. ඉතින් ගාස් අපි බලන්න ගියා නේද? අර සීක්‍රට් ලොකේෂන් එක. ඒ වගේ ගාස් මෙතන මොකද්ද තියෙනවා? ඒ දෙක අතර මොකක් හරි වෙනසක්ම තියෙන ගාස්. මෙතන උලක් තියෙනවා. මේ උල යන්න නැත්තා ඉවරයි ගාස්. ගාස් දෙන්නේ ලොකු බිත්තරයක් වගේ තියෙන රම්පාඩ බිත්තරයක් ඒක කණුවටේ තියලා තියෙන්නේ. ඉතින් ගාස් අතන අපි අර අතන සීක්‍රට් ලොකේෂන් එකේ මේ වගේ පොට් එකක් තිබ්බ නේද? ඒ කියන්නේ ගාස් මේ වගේම එතන මේකයි ඒක අතර පොඩි හරි වෙනසක් තියෙන ගාස්. අර වගේ රවුමර නේද මේ සෝහන ගාලා තියෙන්නේ. ගාස් අපි අවුලන්නේ මොකක් හරි මේක සමහර කෙනෙක් දන්නේ නැතුවත් ඇති කට්ටිය. බලන්න. ඉතින් ගාස් මම සීක්‍රට් ලොකේෂන් එකක් අරගෙන ඉන්නේ ඒක මම ඉස්සරහට එවන්න. හෙට සෙන්සුරාදා ගාස් ඒ කියන්නේ හෙට 21 ගන්නේ අද 21 තමයි. මම හෙට අනිවාර්යෙන් තා වීඩියෝ එකක් ගේන්න සීක්‍රට් ලොකේෂන් එකක් ගැන. අපි මේක නගින්න පුළුවන් ගාස් ප්‍රදීපාගාරේ තියෙන මෙතන අපිට එහෙම යන්න බෑ ඇතුළට. හරි ගායිස් ඉතින් ඔච්චර තමයි මෙතන තා දෙයක් තියෙන ගායිස් ඉතින් ඔයාලට කියන්න. අපි ඒකට ගන්න වෙනම වීඩියෝ එකක් කරමු. ගායිස් මෙතන තියෙන එක එයාබෑග් වගේ එහෙම පාවෙලා යන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකේ සවාරියක් යන වීඩියෝ එකක් මම දාන්නම්. තා ගායිස් සීක්‍රට් ලොකේෂන් එකක් තියෙන ඒක තමයි නත්තල් 100 මේක අලුත් අප්ඩේට් එකේ නත්තල් 100 ඉන්න රූපතක් ඉන්න හිම වැටෙනවායි ඒ ගැන දැක්කොත් පිස්සදින ගායිස් අපි බලමු. ඉතින් මේක කියන්නේ හොට් එයා බැලුම් කියලා. මම පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මම වැඩි ගන්නෑ කෝච්චි මේ එයා බැලුම් සවාරිය කියලා ඉතින් මේම වීඩියෝ එකක් ගේන්න. ඉතින් ගායිස් මම පෝස්ට් එහෙම ගන්නෙ නෑ. ගිහිල්ලා බලමු ගායිස්. ගායිස් මෙතන පාවෙනවා විතරයි ඉතින්. අපි වහමු. බලමු. ඉවරයි ගායිස්. ඊ ගායිස් මෙහෙම වැට්ටාම මේ හම්බ වෙන ඩොලර් 2-3 වගේ හම්බ වෙනවා. ගොඩක් ඔය ඇතක වගේ ඉතින් මේ එන්න මේක වැද්දොත් එහෙම ඩොලර් 54ක් හරි හම්බ වෙනවා. හරිද ගායිස් ඉතින් ඔච්චර බලන් තියන්නේ හෙට වීඩියෝ එකේ හම්බ වෙනවා. ඉතින් හෙට දාන්නේ මම නත්තල් 100ගේ දූපත හිම වැටෙනවා. ඒක මම අනිවාර්යෙන්ම හෙට දාන්නම්. subscribe කරලා like කරලා මගේ YouTube channel එක තියාගන්න. Goodbye, last to meet you.